සුබ දවසක් හැමෝටම ඔයාලා අදත් එක තුලා ඉන්නේ Android ලංකා YouTube channel එක අරගෙන තවත් අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකේදී අරන් ආවේ WhatsApp එකට ආව තවත් අලුත්ම අප්ඩේට්ස් ටිකක් ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එක ලයික් එකක් දෙන්න නැත්නම් වීඩියෝ එක ලයික් එකක් දාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. මගේ WhatsApp එකට අපි අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවද කියලා මුලින්ම චෙක් කරගන්න ඕන. ඉතින් මම යනවා මෙන්න මේ විදිහට මගේ ෆෝන් එකේ තියෙන Play Store app එකට වත්යන්ඩෝගේ ෆෝන් එකේ තියෙන Play Store එකට මේ Play Store application එකට ගිහිල්ලා ඔයාලා මෙතන search කරගන්න WhatsApp කියලා. හරි ඊට පස්සේ ඔයාගේ මෙතන මෙන්න මේ විදිහට ඕපන් නැතුව අප්ඩේට් කියලා එකක් පෙන්නනවා නම් අනිවාර්යයෙන් මුලින්ම ඔයාගේ ඇප්ලිකේෂන් එක අප්ඩේට් කරන් ඉන්න. ඒ ඇප්ලිකේෂන් එක අප්ඩේට් කරගත්තට පස්සේ මුලින්ම ඔයාගේ WhatsApp ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. හරි WhatsApp එකෙන් දීලා තියෙන පළවෙනි අප්ඩේට් එක තමයි අපේ ස්ටේටස් වලට. ඉතින් ඔයා කලින් දන්නවා මෙන්න මේ විදිහට මම දැන් යනවා මගේ WhatsApp එකේ ස්ටේටස් දාන ඉන්ටර්ෆේස් එකට. ඉතින් මෙතනට ගිහින් මෙන්න මේ දන ලකුණු ටච් කරලා මම දැන් මෙන්න මේ විදිහට මෙතනට ස්ටේටස් එකක් විදිහට මෙන්න මේ වගේ ෆොටෝ එකක් ඇඩ් කරනවා. හරි ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට දැන් ෆොටෝ එකක් ඇඩ් කරාට පස්සේ මේ ෆොටෝ එක අපිට කොලාජ් එකක් විදිහට එඩිට් කරගන්න පුළුවන්. ඉතින් මේක කරන්න කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේක කරන විදිය ඔයාලා බලන් හිටියට පස්සේ මේකෙදි මොකද්ද වෙන්නේ කියලා ඔයාලට පැහැදිලිව තේරෙයි. මම මෙන්න මේ විදිහට මෙතන උඩ තියෙන මෙන්න මේ ස්ටිකර් අයිකන් එක උඩ ටච් කරගන්නවා. හරි මේක උඩ ටච් කරාට පස්සේ ඔයාලට මෙතන අලුතෙන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ෆොටෝ කියලා එකක් ඇවිල්ලා තිනවා. මම දැන් මෙන්න මේ ෆොටෝ කෙනෙක් උඩ ටච් කරගන්නවා. හරි මේකට ගියට පස්සේ අපේ ගැලරි එකෙන් තව ෆොටෝ එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. මම දැන් ගැලරි එකෙන් තව ෆොටෝ එකක් මෙතනට තෝරා ගන්නවා. හරි මෙන්න මේ විදිහට මම තව ෆොටෝ එකක් මෙතනට ඇඩ් කරගත්තා. මම දැන් මේ ෆොටෝ එක මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇඟිලි දෙකෙන් zoom කරන්න පුළුවන්. ඒ වගේම පොඩි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට හරවන්න කරන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට කැමති විදිහට හදාගෙන මෙන්න මේ විදිහට තියාගන්න පුළුවන්. මම දැන් මේක මෙන්න මේ විදිහට තියාගන්නවා. ඉතින් මෙතනට එක ෆොටෝ එකක් විතර නෙමෙයි තව ෆොටෝ ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. මම දැන් මේ විදිහට මෙතනට ෆොටෝ ටිකක් ඔයාලට ඇඩ් කරගෙන පෙන්නන්නම්. හරි මම මෙන්න මේ විදිහට මේකට ෆොටෝ 3ක් මේ විදිහට ඇඩ් කරගත්තා. ඉතින් ෆොටෝස් ටික මේකට ඇඩ් කරගෙන ඊට පස්සේ මේ ෆොටෝ එකක් උඩ ඔයාලා ටච් කරන්න මම දැන් මෙන්න මේ විදිහට මෙන්න මේ ෆොටෝ එක උඩට මේ විදිහට ටච් කරනවා. ඔයාලට නම් මේ විදිහට ෆොටෝ එක උඩ ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අපි වරන් එනවා. මෙතන වලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක මේ වගේ අයිකන් ටිකක් තියෙනවා. මම දැන් මේ එක අයිකන් එකක් උඩ ටච් කරනවා. ඔයාලට පේනවා මේකේ මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක මේ හැඩයට හදා ගන්න පුළුවන්. මම දැන් මේකේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා රවුම් කරන්න පුළුවන්. තරුවක් දාන්න පුළුවන් මේ විදිහට ඔයාලට කැමති විදිහට මේක හදාගෙන මෙන්න මෙතන උඩ තියෙන ඩන් කියන බටන් එක උඩ ටච් කරගන්න. හරි ඔයාලට පේනවා මේ ෆොටෝ එක මෙන්න මේ විදිහට අපි අර වෙනස් කරපු විදිහට මේ විදිහට වෙනස් වෙලා තියෙනවා මේක. ඉතින් මේ විදිහට අනිත් ෆොටෝ එක උඩ ටච් කරලා ඔයාලට කැමති විදිහට මේකත් මේ විදිහට හදාගෙන ඩන් කියන බටන් එක උඩ ටච් කරගන්න පුළුවන්. ඉතින් මේ ෆොටෝ එක ඔයාලට මෙන්න මේ විදිහට ලස්සනට yes කරගන්න පුළුවන්. මම දැන් මේ විදිහට හදාගෙන මේක ඩන් කරගන්නවා. ඔයාලා පේනවා මෙන්න මේ විදිහට ෆොටෝ එක ලස්සන කොලාජ් එකක් වගේ ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් WhatsApp එක හරහාම ඔයාට දැන් ෆොටෝ එකක් මේ විදිහට කොලාජ් එකක් විදිහට හදලා ස්ටේටස් එකක් විදිහට දාගන්න. ඒ වගේම මේකට ඔයාලට ස්ටිකර්ස් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේකටත් තව අලුත් අප්ඩේට් එකෙන් තවත් දේවල් තියලා තිනවා. මම දැන් මෙන්න මේ ස්ටිකර් අයිකන් එක උඩ ටච් කරගන්නවා. හරි මේකට ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මෙන්න මේ විදිහට ස්ටිකර් සර්ච් කරන්න. මෙන්න මේ සර්ච් අයිකන් එක බලා ගන්න පුළුවන්. මම දැන් මේක උඩ ටච් කරගන්නවා. ඉතින් මෙතන ඔයාලට පුළුවන් ඕනම ස්ටිකර් එකක් ඔයාලට ඕන මොන ස්ටිකර් එකද කියලා මෙතන සර්ච් කරගන්න. මෙතන එන ස්ටිකර් ඔයාගේ WhatsApp එකේ තියෙන ස්ටිකර් නෙමෙයි. WhatsApp එක නැති ඉන්ටර්නෙට් එකෙන් සර්ච් වෙලා තමයි මෙතන ස්ටිකර්ස් එන්නේ. මම දැන් මෙතන ඔයාලට මේ විදිහට එකක් සර්ච් කරලා පෙන්නන්නම්. හරි මේ විදිහට සර්ච් කරලා පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ස්ටිකර්ස් ඇවිල්ලා තියෙනවා. මෙතන ඔයාලට ඕන එකක් සර්ච් කරගන්න පුළුවන්. මම දැන් මේ විදිහට තව එකක් සර්ච් කරලා පෙන්නන්නම්. හරි ඉතින් මෙන්න මේ විදිහට අපි සර්ච් කරන දේට අදාළව මෙතනදී ස්ටිකර්ස් මේ විදිහට මේකෙන් හදලා දෙනවා. ඉතින් ඔයාලට කැමති නම් මේ විදිහට මේ වගේ කොලාජ් එකට ස්ටිකර්ස් උත් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට කැමති විදිහට මේක හදාගෙන මෙන්න මේ පල්ලා තියෙන send icon එකෙන් වෙනදා වගේම ඔයාලට ස්ටේටස් එකක් send කරගන්න පුළුවන්. මම දැන් මේ විදිහට මේක ඔයාලට දාලා පෙන්නන්නම්. හරි ඔයාලට පේනවා මේ විදිහට අපේ ස්ටේටස් එක වැටිලා තියෙනවා. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාලට WhatsApp එක තුලදීම ෆොටෝ කොලාජ් එකක් හදලා ස්ටේටස් දාන්න. ඉතින් මම ඊළඟට කියලා දෙන්න යන අප්ඩේට් එකෙන් අලුතෙන් ආපු දේ තමයි මම යනවා මේ විදිහට මගේ තවත් chat එකකට. ඉතින් මේ විදිහට chat එකකට ගියට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට අපේ කට්ටිය voice message එවනවා. ඒ වගේම ඔයාලට සින්දු එවනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් සාමාන්‍යයෙන් මේ විදිහට ඔයා මේක play කරාට පස්සේ මේක WhatsApp app එක close කරොත් කලින් මේක play වෙන එක නවතිනවා. හැබැයි දැන් මෙන්න මේ විදිහට ඔයාලට මේක play වෙන්න දාලා WhatsApp එකෙන් අයින් වුණත් ඔයාලට පේනවා ෆෝන් එකේ මෙන්න මේ විදිහට උඩ අපර අර audio එක play වෙනවා. ඉතින් WhatsApp app එකෙන් අයින් වුණත් මේ විදිහට WhatsApp එකේ audios දැන් play වෙනවා. ඉතින් අලුත් අප්ඩේට් එකෙන් දීලා තියෙන දේ තමයි මෙන්න මේ විදිහට WhatsApp එකෙන් අයින් වුණත් ඔයාලට audios play කරගැනීමේ හැකියාව තියෙනවා.
ඉතින් ඒ වගේම තවත් WhatsApp එකෙන් අලුත් එකක් දීලා තියෙනවා. ඔයාට වගාව තියෙන වීඩියෝස් ඒ කියන්නේ කෙනෙක් වාට වීඩියෝ එකක් එවලා කියලා හිතන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ එකට මම දැන් මේ විදිහට ටච් කරනවා. ඔයාට පේනවා මේ වීඩියෝ එක දැන් අපිට ස්පීඩ් කරන්න පුළුවන්. වෙන පල්ලෙන් මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට 1x කියනවා. මම දැන් මේක උඩ ටච් කරලා මේක 2x කරනවා. මෙන්න මේ විදිහට වීඩියෝ එක ස්පීඩ් කරලා අපිට බලන්න පුළුවන්. ඉතින් කලින් මේක තිබු වොයිස් මැසේජ් වලට විතරයි. දැන් වීඩියෝස් වලටත් මේ පහසුකම WhatsApp එකෙන් දීලා තියෙනවා. WhatsApp එකට ඇවිල්ලා තියෙන ඊළඟ අප්ඩේට් එක තමයි මම දැන් යනවා මෙන්න මේ විදිහට මගේ WhatsApp එකේ මෙතන උඩම තියෙන මෙන්න මේ ඩොට් තුන වල ටච් කරගන්නවා. හරි මේකට ගියට පස්සේ පල්ලෙන් අපිට බලා ගන්න පුළුවන් settings තියෙනවා. මම දැන් මෙන්න මේ විදිහට settings වලට යනවා. හරි settings වලට ගියට පස්සේ අපේ profile එක තමයි මෙතනදී බලා ගන්න පුළුවන්. මම දැන් මෙන්න මේ විදිහට මේ profile එක උඩ touch කරගන්නවා. හරි මේකට ගියට පස්සේ ඔයාලට මෙතන ඔයාලට අලුතෙන් බලා ගන්න පුළුවන් links කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේකට ගිහින් බලමු මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. මම දැන් මෙන්න මේ links කියන එක උඩ touch කරගන්නවා. ඉතින් මේකට ගියට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ Instagram ඉන්නවා නම් ඔයාගේ Instagram profile එක WhatsApp එකට link කරන්න පුළුවන් මෙන්න මෙතනදී. මම දැන් මේ Instagram කියන එක උඩ touch කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඔයාලට පෙන්නනවා Instagram username. ඔයාගේ Instagram එකේ username එක අපි මෙතනට ලබා දෙන්න ඕන. හරි දැන් මම මෙන්න මෙතනට මගේ Instagram username එක ඇතුළත් කරගන්නවා. මෙන්න මේ විදිහට ඔයාලට මෙතනට මේක දාන්න පුළුවන්. ඔයාලා මෙතන මේක type කරද්දි මේ @ ලකුණ අයින් කරලා ඔයාගේ username එක විතර type කරලා පල්ලෙහා තියෙන මෙන්න මේ save කියන බටන් එක උඩ touch කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට පේනවා අපේ Instagram එක මෙන්න මේ විදිහට මේකට add වෙනවා. දැන් ඔයාගේ profile එකට කෙනෙක් ගියට පස්සේ ඔයාගේ profile එකේ වෙන කෙනෙක්ට පෙන්නනවා ඔයාගේ Instagram එක add කරලා තියෙනවා කියලා. ඉතින් මේකට ගියට පස්සේ ඒ වගේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් privacy settings කියලා එකක් තියෙනවා. මම දැන් යනවා මෙන්න මේ privacy settings කියන එකට. ඉතින් මෙතනට ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔයා link කරලා තියෙන Instagram profile එක කාටද බලන්න පුළුවන් කියලා මෙතනින් අපිට setting හදන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මේ විදිහට everyone කියන එක දුන්නොත් ඕනම් කෙනෙක්ට ඔයාගේ WhatsApp profile එක බලපු ගමන් මේ link එක පෙන්නනවා. my contact කියලා දුන්නොත් ඔයා save කරලා තියෙන numbers වලට ඒ වගේ මේ nobody කියලා එක දුන්නොත් කාටවත් පෙන්නන්නේ නැහැ. මෙතන my contact accepted කියන එකෙන් ඔයාලට කැමති contact select කරලා එයාලට පෙන්වන්න විතරක් විදිහට මේක ඔයාලට කැමති විදිහට adjust කරගන්න පුළුවන්. හරි මම දැන් මෙතනින් මේක back කරගන්නවා. හරි WhatsApp එකට ඇවිල්ලා තියෙන ඊළඟ අප්ඩේට් එක තමයි මම දැන් යනවා මෙන්න මේ විදිහට මගේ WhatsApp එකේ මෙන්න මේ දරන ලකුණ උඩ touch කරගන්නවා. ඉතින් මේකට ගිහින් පස්සේ අපිට පුළුවන් group එකක් create කරගන්න. එහෙම නැත්නම් channel එකක් වඩ WhatsApp හදාගන්න. ඉතින් මම දැන් යනවා මෙන්න මේ new group කියන එක උඩ touch කරගන්නවා. ඉතින් මෙතනට ගියට පස්සේ අපිට group එකට add කරන කට්ටිය ඉන්නවා. අපිට මෙතනින් කට්ටියව select කරලා මෙන්න මේ ඊතලයේ icon එක උඩ touch කරගන්න පුළුවන්. ඉතින් මේකට ගියට පස්සේ මෙතන ඔයාලට අපිට profile photos දාන්න පුළුවන්. ඔයා දන්නා group එකක් හදද්දී මම දැන් මේක උඩ touch කරගන්නවා. ඉතින් මේකට තමයි WhatsApp එකෙන් අලුත්ම update එකෙන් දීලා තියෙන search web කියන option එක වට දීලා තියෙනවා. ඔයාලට මෙතන පහළ බලා ගන්න පුළුවන් search web කියලා එකක් තියෙනවා. ඉතින් අපි ගිහින් බලමු මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. මම දැන් මෙන්න මේ search web කියන එක උඩ touch කරගන්නවා. ඉතින් මෙතනට ගියට පස්සේ මෙන්න මේ වගේ search interface එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් පුළුවන් අපිට අපේ group එකට දාන්න ඕන photo එක මොන වගේ photo එකක්ද කියලා මෙතන search කරගන්න. මම දැන් මෙතන search කරගන්නවා car කියලා. මේ විදිහට search කරගෙන බලමු අපි. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට cars වල photos automatically WhatsApp එක ඇතුළෙම search කරලා අපිට අරන් දෙනවා. ඉතින් මේ විදිහට ඔයා group එකට අදාළ ඔයාලට දාන්න ඕන photo එකට අදාළ දේ search කරාම මෙන්න මේ විදිහට මෙතනින් අපිට photos ටික select කරලා දීලා තියෙනවා. ඉතින් මේක දැනට දීලා තියෙන WhatsApp group සහ WhatsApp channels වලට විතරයි. ඉතින් ඉස්සරහට මේක WhatsApp අපේ profile වලටත් දෙයි කියලා හිතෙනවා. මේ විදිහට තමයි ඔයාගේ group වලට සහ channel වලට WhatsApp එකෙන් දීලා තියෙන අලුත්ම update එක දීලා තියෙන්නේ. ඉතින් WhatsApp එකෙන් තවත් අලුත් update එකක් දීලා තියෙනවා stickers වලට. මම දැන් යනවා මෙන්න මේ තවත් chat එකක් ඇතුළට. chat එකට ගියට පස්සේ පල්ලෙහා තියෙන මෙන්න මේ sticker icon එක උඩ මෙන්න මේ විදිහට touch කරගන්නවා. ඉතින් මේකට ගියට පස්සේ අපිට මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන වල බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ search icon එක තියෙනවා. මම දැන් මෙන්න මේ search icon එක උඩ touch කරගන්නවා. ඉතින් මෙතනින් අපිට find new stickers ඒ කියන්නේ අපිට ඕන sticker එක search කරන්න පුළුවන්. මම දැන් මෙතන මේ විදිහට කා කියලා search එකක් දාගෙන ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට අපි search කරපු දෙයට අදාළ stickers මෙතනදී මෙයාලා අරන් දෙනවා. ඉතින් මෙතන ඔයාලට ඕනම දෙයක් search කරලා පහසුවෙන්ම stickers ගන්න පුළුවන්. මේ විදිහට අපිට sticker එක අරන් share කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික තමයි WhatsApp එකට අලුතෙන්ම update එකෙන් දීලා තියෙන දේවල්. ඉතින් වීඩියෝ එක හොඳ නම් නොදන්නාලට බලන්න වලින් වීඩියෝ එක share කරන්න. ඉතින් අදට වීඩියෝ එක මෙතන ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.